උපසිරතරන් සස්සර ටෙක්නික් YouTube නාට සාධනය පිළිගනිමු. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාගේ කම්පියුටරේ කොහොමද ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගන්න කියලා සහ ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න කොහොමද කියලා මම මේකේ A to Z ඔයාලට කියා දෙනවා. ඔයා OB ස්ක්‍රීන් රෙකෝඩ් කරන්න ගන්න software එක නම් OBS කියලා software එකක්. ස්ක්‍රීන් රෙකෝඩ් ස්ක්‍රීන් ෂොට් එක ගන්න PC එකේ තියෙන එක මම කියා දෙන්න යන්නේ ඔයාලට. OBS කියන software එක ඉතා සරල සහ අපිට install කරගන්නත් ඉතා පහසුයි. අපිට Chrome එකේ ගිහලා search කරලා ඒක studio එක install කරගන්න පුළුවන්. මේ OBS studio එක අපිට ඉතා වැඩවලට ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඔයා YouTube නාලිකාවක් කරන මම වගේ ටෙක්නික් YouTube නාලිකාවක් කරන එකෙන් මේ OBS studio එක ඉතා වැදගත් වෙනවා. මාත් පාවිච්චි කරන මේ OBS studio එක මේක ඉතා සරල සහ අපිට මේක volume control කරන්න පුළුවන්. තව desktop volume control කරන්න පුළුවන්. තව ඔයාගේ මොකක් හරි audio එකක් play කරලා ඉතින් මේක පුළුවන්. mic AUX ඔක්කොම ටික පුළුවන් මේකේ. ඔයාට මේකේ ඉතා step ටිකක් තියෙන ඉතා lazy step ටිකක් තියෙන බලා ගන්න. ඔයාලා මේ මගේ channel එක අලුත් කට්ටිය නම් මා sub කරලා like එකක් දාලා bell icon එක click කරගෙන මේ වීඩියෝ එකට එකතු වෙන්න. ඔයාලට තව දේවල් දැනගන්න ඕන නම් පල්ලෙහා තියෙන comment section එකේ comment කරලා යන්න. OBS studio එකේ link එක මම comment section එකේ දාලා යන්න. comment section එක description එකේ හරි දාලා යන්න. ඔයා ඒකෙන් නැත්තම් මම කියා දෙන විදිහට download කරගන්න පුළුවන්. එහෙම download කරගන්න බැරි නම් ඔයාලට මම link එකෙන් මේ add වෙන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ වීඩියෝ එක ඉස්සරහට යමු. ඉස්සෙල්ලාම ඔයා ගිහින් ඔයාගේ Chrome එක open කරගන්න. Chrome එකේ විතර search කරන්න OBS studio කියලා. මෙහෙම ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන්. ඊට මේක ඕපන් කරගන්න. මෙතන Windows, Linux, Apple කියලා තියෙනවා. ඔයාගේ මේ PC එක වර්ගය තෝරලා මේක ක්ලික් කරලා මගේ Windows එකම ක්ලික් කරා. ක්ලික් මම ඩවුන්ලෝඩ් කරලා ඉඳලා ඩවුන්ලෝඩ් කරන්නේ. ඒ ක්ලික් කරපුවාම ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරාම this PC යන්න. this PC එක ඩවුන්ලෝඩ්ස් වලට යන්න. එතනම setup එක OBS studio setup එක වෙන විදිහට run කරගන්න. ඊට පස්සේ මෙන්න මේකට ඒක එනවා desktop එකට. ඒක open කරගන්න. මම ෆොටෝ එක open කරගන්න මොකද මගේ වීඩියෝ රෙකෝඩින් දාගෙන ඉඳලා ඔයාලා open කරාම මේ ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ආඩවලින් පේනවා audio input capture audio output capture කියලා දෙකක් තියෙනවා. audio input capture කියන්නේ අපි කතා කරන mic එකෙන් යන sound එක. audio output capture කියන්නේ මම දාලා සින්දුව. දැන් ඔයාලා සින්දුවක් ඇහෙනදී ඒ දාලා සින්දුවේ ඒක තමයි audio output capture කියන්නේ. මෙතන මේ display capture කියන්නේ මේ display capture කියන්නේ ඔයාලා මෙහෙම display එක පෙන්නන හැටි මම ඒක වඩා පෙන්නන පැටලිලා දැනට මේකෙන් කියා දෙන්න. video capture device. ඒ කියන්නේ ඔයා කැමරාවක් දාලා තියෙනවා මූණ side එකෙන් පේන්න මම නම් කැමරාව ඔෆ් කරලා තියෙන්නේ. audio output capture කියන්නේ ඔයා දාලා සින්දුව තමයි ඒක දැම්මේ නැත්නම් ඔයාලට මෙතනින් වැඩි අඩු කරන්න බෑ. ඒක select වෙන්නේ. audio input capture කියන්නේ mic එක දැම්මේ නැත්නම් ඒත් වෙන්නේ. අපි software එක open කරලා බලමු. මගේ දැන් මේ recording එක ගන්න තියෙන්නේ. ඔයාලට පේන්න ඇති මේ මෙතන මේ sound එක එහෙම යනවා. මම දැන් මේක වැඩි කරාම සින්දු අඩු වෙනවා නේද? මේ mic volume එක මම කියන එක හරි මම ටික හයියෙන් කතා කරා මේ ටික හයියෙන් එනවා නේද? ඒක තමයි. දැන් display capture display capture කරන පස්සේ වෙනවනේ. මේක ඒක select කරාම මේ display එක නිල් පාට වලින් පේන video එක කැමරාවක් නෑ දාලා තියෙද පේන්නේ. audio output capture කියන්නේ මේක. audio input capture කියන්නේ මේක. දැන් ඔයාලට මොකක් හරි දැන් ඔක්කොම setup එක දාලා recording start කරන්න ඕන නම් මෙතන start recording කියලා කියන එක click කරන්න. ඒක click කරාම ඔයාගේ ඒක recording වෙනවා. මෙන්න මේ stop මේක එපුවම පස්සේ මේක stop වෙනවා. අර අපි දැන් record කරලා ඉන්න stop recording එක. දැන් කරනකොට දැන් මේ මෙතන මේ start recording තියෙනවා. දැන් මම start recording එක එපුවා. දැන් start වෙලා තියෙන්නේ. මේ ෆොටෝ එක පින්නනද දාන්න බැරි ඉන්න ස්ටාර්ට් වෙලා තියෙන්නේ. දැන් අපි දැන් වීඩියෝ කරලා යන වීඩියෝ කරලා ඇවිල්ලා මෙතනලා ස්ටොප් රෙකෝඩින් කියන එක බලන්න. ඒතකොට වීඩියෝ එක ස්ටොප් වෙනවා.
එහෙනම් අපි අද මේ වීඩියෝ එක තියෙන අතර ගමු. ඔයාලට තව දේවල් දැනගන්න තියෙනවා. මම හිතනවා මම ඔයාලට ඒ ස්ටෝරි එක සහ ඉතින් කොට නැටි කියලා පැහැදිලි නැති කියලා. ඔයාලට ඒක තව දැනගන්න තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඒක පැහැදිලි නැත්නම් මට එකක් කමෙන්ට් කරන්න මම ඔයාලට කියා දෙන්නම් ආ වීඩියෝ එකේ. ඔයාලට මම යාදේ විදියට ඔයාලට OBS ස්ටෝරි එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. මම කොයි කඩක් කියලා සෙක්ෂන් එකේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා යන්න. ඔයාලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක මෙතන කරමු. තාත් අලුත් වීඩියෝ එකක් අපි හම්බෙමු. සබ් කරලා කමෙන්ට් දාලා ලයික් කරලා බෙල් අයිකන් එක දාලා මම දැන් මේ වීඩියෝ එක මට ටක් කරලා බලනවා බෙල් අයිකන් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතන ඉවර කරමු. මම